හෙලෝ යාළුවනේ, ඔයාලට සුබ දවසක්. අද අපි කරන්න හදන්නේ වත්තක් මැද තියෙන මේ මීවදයක් බලන්න යන්න. මේ අතන මේ දොඩම් ගහකුත් තියෙනවා. අපි එකකින් ගෙඩියක්ම කඩාගෙන මේ අපි වීඩියෝ එකට යමු. මෙන්න මේ අපි අර කිව් දොඩම් ගහේ මේ ළඟටම ආවා. දැන් අපි ගෙඩියක් මෙතන කියන කඩාගමු. මේ අපි දැන් උඩහට මීවදේ හොයාගෙන මේ යන්න අතන අර මේ ඉඩම කිලවරේ මේ මිදුලකුත් එක්ක මීවාදේ තියෙනවා. මේ අපි එතනදී හමු වෙමු. මේ අපි මේ මීවාදේ තියෙන තැනට ආවා. මේ මෙතනක් දොරංග ගහක් තියෙනවා. මේ අර මේ මීවාදේ මීමැස්ස මේ මං හිතන්නේ එච්චර නෑ. නැති වෙන්නත් එක්කගෙන මේ එළියට ගොඩක් ගානේ මේ මීමැස්ස ආවේ නෑ. මේ සක්කත් ඉන්න. අපි අස් කරගත්තා මේ එච්චරම මීමැස්ස නෑ. මේ මං හිතන්නේ පොඩ්ඩක් ඉන්නේ. මෙන්න උඩටත් මීමැස්ස එක්ක ආවා. මේ මීමැස්සෝ නැති වෙන්න අර හේතුව මේ අර පැණි වද ටික සේරම මේ මිනිස්සු මං හිතන්නේ කඩාගෙන ගිහිල්ලා මේකේ මෙන්න අර මේ කඩාගෙන ගිහුව මේවත් තියෙනවා. මේ හරිම ලස්සනට මේ හැම සුවඳකුත් තියෙනවා. බලමු මේ වදෙත් අයින් කරගෙන මේ එකට එකම වදේ තමයි මේ වද දෙකම හදලා තියෙන්නේ. ඔක්කොම එකම විදියට තමයි මේ මීමැස්ස හදලා තියෙන්නේ. ලොකු වදයක් මේකේ මේ. මෙන්න මකුණකුත් ඉන්න මේකේ. නන්න ඉතින් මේක මේ මීමැස්ස අර ගියපු එකක්. ඒ නිසා තමයි මේ ආක්‍රමණය සත්තු. ලස්සන වදයක් මේක අනිවාර්යෙන් පැණි වදයක්. මේක මිනිසුන්ට මං ගැරිච්චයක් වෙන්න ඕන. මේ එහෙනම් යාළුවනේ මේ අද අපි වීඩියෝ එක ඉවර කරනවා. තවත් මේ මෙවැනිම වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.